විවේචනාවෙන් දෙවියන් වහන්සේගේ වචනය අහනවා වගේම ඒක ජීවත් කරවන්න කියලා තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ කම්ෆර්ටබල් zone එක කියන එක. එහෙම නැත්නම් අපි හුරු වෙලා තියෙන ජීවිතේ. ඉතින් දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ඇත්තටම අපේ මේ හුරු වෙලා තියෙන ජීවිතේ වෙනස් වෙන්න ඕන. මොකද අපි හුරු වෙලා තියෙන ජීවිතේ අයින් කළේ නැත්නම් අපිට අලුත් දෙයක් කරන්න බෑ. ඉතින් දෙවියන් වහන්සේ කිව්ව දේවල් අපේ ජීවිතේට ගන්න නම් ඒ පරණ දේවල් අපි අයින් කරන්න ඕනේ. අපේ සුව පහසු ජීවිතේ කොච්චර අපිව යක්ෂයා අරක් ගන්නවද කියනවා නම් නැගිටලා ප්‍රේ කරන්න තරම්වත් අපිට හිතෙන්නේ නැති දවස් තියෙනවා. ඉතින් මටත් එහෙම දවස් තිබිලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද දෙවියන් වහන්සේ කියන විදිහට ජීවිතය හදාගන්න කීකරු වෙන්නේ කියලා. ඉතින් පළවෙනි එක තමයි ඔයාට ප්‍රේ කරන්න හිතෙන්නේ නැත්නම් 5 fingers එහෙම නැත්නම් 5 second rule එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇත්තටම මම පාවිච්චි කරන මෙතඩ් එකක්. මට ප්‍රේ කරන්න හිතුනේ නැති වුණාන් පස්සේ ඔයාගේ අතේ ඇඟිලි පහ අරගෙන 5 4 3 2 1 කියද්දිම නැගිටලා ගිහින් ප්‍රේ කරන්න. ඉතින් මේකෙන් මට ගොඩක් වෙලාවට මට ප්‍රේ කරන්න හිතෙන්නේ නැති වෙලාවල් වලට මට නැගිටින්න හිතෙන්නේ නැති වෙලාවට ගොඩාක් උදව් වෙලා තියෙනවා නැගිටලා ගිහින් ප්‍රේ කරන්න. ඉතින් මුලින් ප්‍රේ කරනවා කියද්දි ලොකු වෙලාවක් අරගෙන ප්‍රේ කරද්දි ඔයාට හිතෙනවා ප්‍රේ කරන එක හරිම බෝරින් වැඩක්. හරිම ඒ කියන්නේ ඔයාට ආස නැති වෙන විදිහට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මුලින් චූටි විදිහට පටන් ගන්න. ඒ කියන්නේ විනාඩි 5ක් ඊට පස්සේ හිමීට විනාඩි 10ක් ඒ විදිහට ඔයා විනාඩි 5ක් ප්‍රේ කරලා ඔයාට පොඩ්ඩක් ඒක හිතට කම්ෆර්ටබල් වෙද්දී ඔයාට පුළුවන් පොඩ්ඩක් කාලේ වැඩි කරලා විනාඩි 10ක් ඒක ඒ විදිහට ප්‍රේ කරන්න. ඉතින් චුට්ටු ප්‍රේ කර යන්න. ඒතර ඔයාට පුළුවන් වෙන හොඳ අර්ථාන්විත ගැඹුරු ප්‍රායෝගිකකට යන්න කාලයක් යද්දී. ඉතින් ඊළඟ කරුණ තමයි ජේසුස් වහන්සේ ඔයාට අතාරින්න කියන දේ අතාරින්න කියන එක. ඉතින් ගොඩක් වෙලාවට අපිට අතාරින්න තියෙන දේ තමයි අපේ කම්මැලිකම. මොකද අපි හරිම කම්මැලි ගිහිලා ප්‍රේ කරන්න, අපි හරිම කම්මැලි කොන්ත කියන්න. ඉතින් මේ කම්මැලිකම කියන එක ගොඩාක් අපේ ස්පිරිචුවල් ජීවිතයට බලපාන දෙයක්. ඉතින් අපි දැනගන්න ඕනේ මේ කම්මැලිකම කියන එක අතාරින්න. මොකද ජේසුස් වහන්සේ කොයි වෙලාවකවත් කම්මැලි වෙච්ච කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඉර පායන්නත් කලින් ගිහිල්ලා දෙවියන් වහන්සේට යාඥා කරා කියලා බයිබලයේ තැන් කිහිපයකම කියලා තියෙනවා. ඉතින් උන්වහන්සේට පුළුවන් වුණා නම් එහෙම කරන්න අපිට එක්ස්කියුසස් තියෙන විදිහක් නැහැ. ඉතින් අපි කරන්න ඕනේ කොහොම හරි දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න ඉඩ හුරන දේවල් චුට්ට අපේ ජීවිතෙන් අයින් කරගන්න එක. ඒක ඔයාට යාඥාවත් එක්ක පොඩ ජේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙද්දී තේරෙන්න පටන් ගන්නවා මගේ ජීවිතේ මේ දේ මම අයින් කරන්න ඕනේ. මේ දේ චුට්ටක් වැඩි වගේ කියන්නේ ෆෝන් එක යූස් කරනවා වැඩි වෙන්න පුළුවන්. ඔයා චුට්ටක් කම්මැලි වෙලා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට වෙන හේතු තියන්න පුළුවන්. ඒ වගේ ඔයාට වෙන දේවල් හින්දා වෙන ප්‍රශ්න ඒ වගේ වෙන සිතුවිලි හින්දා වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේ ගාවට යන්න මග හොරන්න. ඉතින් ඒ වගේ දේවල් චුට්ට අයින් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕන. ජේසුස් වහන්සේ උනත් දෙවියන් වහන්සේව උන්වහන්සේගේ ජීවිතේ ප්‍රථම තැන කරගත්තා. ඉතින් මොන දේ කරන්න කලින් උනත් උන්වහන්සේ උදේ පාන්දර නැගිටලා ගිහිලා දෙවියන් වහන්සේට යාඥා කළා ඒ ශක්තිය ලැබගත්තා. ඉතින් අපි උදේ පාන්දර නැගිටලා අපිට පුළුවන් යාඥා කළා අපේ ජීවිතේ උන්වහන්සේත් එක්ක පටන් ගන්න. ඉතින් උදේ පාන්දර ෆෝන් එක අතර ගන්න නැතුව එන්නේ වගේ චූටි දේවල් අත්හැරීමෙන් ඔයාට පුළුවන් ජේසුස් වහන්සේත් එක්ක ලස්සන සම්බන්ධතාවයකට යන්න. මොකද ඔයා දේවල් අතාරිනවා හා සමානව ඔයාට උන්වහන්සේගේ වරප්‍රසාදය හම්බ වෙනවා. ඉතින් ඔයා ජේසුස් වෙනුවෙන් දෙයක් අතාරිනවා කියන්නේ ඒ වගේම ලොකු බ්ලෙසින් එකක් ඔයාට වාගේ ජීවිතේ හම්බ වෙනවා. ඉතින් ජේසුස් වහන්සේ වෙනුවෙන් අපි කාලය වැය කරද්දී උන්වහන්සේ අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ තියෙන ප්‍රශ්නවලදී අනිත් දේවල් ඒ හැම දෙයක්ම හසුරවනවා. ඒක උන්වහන්සේට තන දීලා කල්ගත කරද්දී දවසේ ඉතුරු සේරම උන්වහන්සේ බලා ගන්නවා. ඉතින් අපිට වොරි වෙන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේ ළඟ ඉන්නවා කියලා අපි දන්න නිසා. ඊළඟ කරුණ තමයි අපේ හිතේ තිබුණට දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න ඕනේ කියලා සමහරක් වෙලාවට දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා අපි දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා දැනගන්න හොඳම දේ තමයි බයිබල් එක කියවන එක. ඉතින් උන්වහන්සේ අපිට කරන්න කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේගේ වචනය අපි කියවුවොත් විතරයි. ඉතින් අනිවාර්යෙන් අපේ කතෝලික ජීවිතයක එහෙම නැත්නම් ජේසුස් වහන්සේව අදහන කෙනෙක් විදිහට බයිබල් එක කියවන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද ඒකෙන් තමයි අපිට උන්වහන්සේ කියන්නේ මොනවාද, උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද, මගේ ජීවිතය අයින් වෙන්න ඕන දේවල් මොනවාද, ඇතුළත් කරගන්න ඕන දේවල් මොනවාද, මගේ ජීවිතයේ ගැඹුරට යන්න මම මොනවාද කරන්න ඕනේ, හැම දෙයකටම උත්තර මේ සුද්ධ වූ බයිබලයේ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් දවසට චූටි කොටසක් කියවන්න පටන් ගන්න ඔයාට පුළුවන් වෙනවා ඒකෙන් ලොකු වෙනසක් ඔයාගේ ජීවිතේ කරගන්න. හරියට අපි
වතුර බිඳුව වතුර වීදුරුවකට එකතු කරනවා නම් බිඳුව අපි එකතු කරද්දි මුලින් වතුර පිරෙන්නේ නැහැ වගේ නිකන් හිතෙන්න පුළුවන්. ඒ වුණාට ටික කාලයක් යද්දි අපිට වීදුරුව පිරෙන්න වතුර එකක් ලබා ගන්න එකෙන් පුළුවන් වෙනවා. ඉතින් ඔයාට ලොකු දෙයක් ඔයාගේ ජීවිතේ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න ඔයාගේ ජීවිතේ කරන චූටි දේවල් වලින් ඉස්සරහට ලස්සන බ්ලෙසින් එකක් වෙන විදිහට ඔයාගේ ජීවිතේ හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා අද ඉඳන්ම පටන් ගන්න පුංචි විදිහට ප්‍රයා කරන්න. ඔයා ප්‍රේ කරන්නේ නැත්නම් පුංචි විදිහට ප්‍රයා එකක් කියලා පුංචි දේවල් වලින් පටන් ගන්න. මුලින්ම ලොකු විදිහට ඔයාවම පුෂ් කරන්න එපා. ඒකෙන් ඔයාට චුට්ටක් අල්ලද්දි හැමදේම එපා වෙන්න ගන්නවා. ඉතින් දවසට එක ප්‍රයා එකක් කියන එකත් ලොකු ජයග්‍රහණයක් ඔයා දවසට ප්‍රේ කරන්න නැතුව ඉන්නවට වඩා. ඉතින් යාඥාවක් කරද්දී හොඳින් හිතලා උන්වහන්සේගේ ළඟට යන්න පුළුවන් වෙන විදිහට ශුද්ධාත්මයන් වහන්සේට කතා කරලා ඔයාව මෙහෙයවන්නේ කියලා ලස්සන විදිහට වාගේ දවස පටන් ගන්න. එහෙම නැත්නම් දවස ඉවර කරන දවසේ ඕනම වෙලාවක උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න. ඉතින් මේ කිව්ව දේවල් වලින් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ජීවිතේ මේ කම්ෆර්ටබල් සෝන් එකෙන් චුට්ටක් අයින් වෙලා. එහෙම නැත්නම් මේ දේවල් චුට්ට අයින් කරන ගමන් ජේසුස් වහන්සේට පොඩ ලං වෙන්න. ඉතින් මේ දේවල් එකපාර හැමදේම කරනවට වඩා චුට්ට කරන්න පටන් ගන්න. ඒකෙන් ඔයාව පුෂ් කරලා ඔයාට හැමදේම එපා වෙනවට වඩා පොඩි ටාස්ක් වලින් ඔයාට ඔයාවම බිල්ඩ් අප් කරන්න පුළුවන් වෙනවා වගේම ඔයාගේ ස්පිරිචුවල් ලයිෆ් එකත් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ජේසුස් පිහිටයි. මතක කරන්න එපා ජේසුස් ඔයාට ගොඩක් ආදරේ.